එන්ජිම් ගාලේ අඳුරේ සැඟවී සිටි සහන් සහ දිලිනි දිනපොතේ තිබූ ස්ථානය වෙත ළඟාවීමට සැලසුම් කළහ. ඔවුන් පිටුපසින් ඇසුණු සෙවනැල්ලේ ශබ්දය නතර විය. කවුද ඔතන? සහන් තියුණු හඬින් විමසමින් අතේ තිබූ යකඩ පොල්ලක් සූදානම් කර ගත්තේය. මම ඔයාලගේ මිතුරෙක්. ඔහු අඳුරේ සිටිමින් පවසා තුවාල වූ අතින් බිත්තියට හේතු විය. ඔවුන් ඔයාලා එනකන් නගරයේ පොලිස් ස්ථාන අවට රැකවල් දාලා ඉන්නේ. පොලිසියම මේ දූෂිත ජාලයට සම්බන්ධයි. ඔයාලා යා යුත්තේ නගරයේ තියෙන රූපවාහිනී මාධ්‍ය මධ්‍යස්ථානයටයි. සත්‍ය මුළු රටටම එකවර හෙළි කළ යුතුයි. සහන් සහ දිලිනි දෙදෙනාම මවිතයට පත් වූහ. සැබෑ බලවතා සිටින්නේ පොලිසියේ නොව මාධ්‍ය පාලනය කරන ප්‍රබලයින් අතේ බව ඔවුන්ට වැටහුණි. ඔවුන් කළු කබායේ පැළඳි පුද්ගලයා ලබා දුන් රහස් මාර්ගය ඔස්සේ නගරයේ මැදට ගමන් කළහ. මග දිගටම ඔවුන් පසුපස සන්නන්ද පැරයන් පිරිසක් ලුහුබඳින බව දැනුනි. සහන් දුම්රිය මාර්ගයේ තිබූ පැරණි සිග්නල් පද්ධතියක් මගින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සමත් විය. දිලිනි, තව ටිකයි. අර පේන මධ්‍යස්ථානයට අපි කොහොම හරි යන්න ඕනේ. අපේ අම්මා වෙනුවෙන් සහ මේ දුම්රිය පොලේ තවත් දහස් ගණන් අහිංසකයන් වෙනුවෙන් අපි අද සත්‍ය එලි කරනවාමයි. ඔවුන් ගොඩනැගිල්ලට ඇතුළු වීමට සැරසෙද්දී ප්‍රධාන විධායක නිලධාරියාගේ රථපෙළ ගොඩනැගිල්ලට ඉදිරිපිට නතර විය. ඔහු සිනාසෙමින් වාහනයෙන් බැසගත්තේය. ඔයාලා සිතනවාද මගෙන් බේරිලා මේ සත්‍ය ලෝකෙටම පෙන්වන්න පුළුවන් කියලා? මම තමයි මේ නගරයේ නීතිය. සහන් සහ දිලිනි එකිනෙකාගේ දැස් දෙස බැලූහ. ඔවුන්ගේ අතේ තිබූ දිනපොතත් වීඩියෝ සාක්ෂියත් පවා දැන් ඔවුන්ට ආරක්ෂිත නොවන බව ඔවුන් දනී. නමුත් ඔවුන්ට ආපසු හැරීමට තැනක් නොතිබුණි. ඔවුන් සටන් කිරීමට තීරණය කළහ.